welcome back to my YouTube channel. ඉතින් මොන අද ආවේ trip vlog එක. අපි මේ trip එක ගියේ අප්‍රේල් 19 වෙනිදා. ඉතින් school vacation එක ඉවර වෙලා තමයි අපි ගියේ. මොකද සෙනඟ වැඩි. අපි ගියේ අනුරාධපුරේ නිසා තවත් සෙනඟ වැඩි. ඉතින් අපි highway එකේ තමයි ගියේ. highway එකේ රෑ යනකොට videos ගත්තට වෙන්නේ නැහැ නේ කරුවලයි. ඒ නිසා මම මේ දවල් වෙලා තමයි ගත්තේ. අපි ගෙදරින් ගියේ උදේ 1ට විතර 19 වෙනිදා. ඊට පස්සේ අපි 20 උදේ වෙනකොට කුරුණෑගලට ගියා. ඊට පස්සේ ඉතින් උදේම ඉතින් රෑයකට ගියපු නිසා උදේම කාලේ වැඩ පටන් ගන්නවා කියලා අපි ගියා ඇත්කල රජමහා විහාරෙට. අපි ඊට පස්සේ එතනින් කෑම අරගෙන දැන් අපි මේ ඒ පන්සල වඳින ගමන් තමයි ඉන්නේ. පුරාවටම වඳුරුන්ගේ දඟ වැඩ නම් බලන්න පුළුවන් වුණා. අනුරාධපුරේ කුරුණෑගල දඹුල්ල කියන්න ගොඩක් වඳුරෝ ඉන්න පැත්තක්නේ. අපි දැන් මේ යන්නේ ඇතුගල නගින්න. ඉතින් අපි හැමෝම එක්ක ඇතුගල නැග්ගා. අපේ අම්මයි අයියේ නම් ආවේ නෑ. ඒ දෙන්න කලිනුත් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් අපි ගියා. ගල උඩට නැගලා වැවරවුම දිහා බැලුවට පස්සේ වැවරවුම පේන්නේ ඩොල්ෆින් කෙනෙක් හැටියට. අපි මේක නගින්න ගන්නකොට 10:00 විතර වුණා. එතන ගොඩාක් රස්නේ තිබුණා. අපි ඔක්කොම නැගලා ටිකක් රෙස්ට් කරා. ඊට පස්සේ තමයි අපි මේ උඩ බලන්න ගියේ. මෙතන තියෙන පිළිමේ ඇතුළට යන්න පුළුවන්. ඉතින් අන්න ඒ දිගේ තමයි අපි මේ නැග්ගේ. ඉතින් මෙතන තමයි මේ තියෙන්නේ. පස්සේ ඉතින් අපි එතනින් පිටත් වුණා. ආයෙම යන්නේ පන්සලකට. මේ තියෙන්නේ ඉස්සකොටුළු. මම හරියට දන්නෙත් නෑ. ඊට පස්සේ ඉතින් ওই එහා පැත්ත ඊට පස්සේ අපේ ජනේලෙන් එහා පැත්තේ තිබ්බේ වැවක්. එතනත් ලස්සනයි හරිම. ඊට පස්සේ ආයෙම ගියේ ඉතින් පන්සලකටනේ. ඔන්න ඒ පන්සල නම් ගොඩක් ලස්සනයි. අලුතෙන් හදපු පන්සලක්. මට නම මතක නෑ. ඒකෙත් තියෙන ඉතින් පඩිපෙළ නගින්න තමයි. එහෙනම් ඉතින් අපි ඉන්නට යමුකෝ. පන්සලේ බුද්ධත්වය සමග සිදුවුණු ගොඩක් සිද්ධි නිරූපණය කරලා තියෙනවා. ඒ වගේම සිරිපාද ආකෘතියකුත් තියෙනවා. අපි ගිහපු ගමන් මහන්සි නිසා ධර්මශාලාවට ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා තමයි පන්සල බලන්න ගියේ. මෙතන ගොඩක් දේවල් පිළිම වලින් හදලා තියෙනවා. ක්ලිප් ගන්න උනේ නෑ. ඊට පස්සේ ඉතින් අපි දැන් දඹුලු විහාරේ වඳින්න තමයි යන්නේ. මේ දඹුලු විහාරේ මුලින්ම රජකම් කරලා තියෙන වලගම්බාර එතුමා. මේක ගල්ලෙනක්නේ. ඉතින් මේ ලොකු ගල දිගටම කටාරම් කොටලා තියෙනවා. ඊට පස්සේ මේකේ පිළිම 158ක් තියෙනවා කියලා අපිට කිව්වා. එතන කට්ටිය ඒ වගේම ඒ ගල උඩ ඇඳපු පිළිම 3000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මේ සම්පූර්ණ ලෙන මීටර් 400ක්
තමයි වලගම්බා රජතුමාට පෙන්නලා තියෙන්නේ ලංකාවේ සතුරා ආක්‍රමණවලදී මේ වලගම්බා රජුව ඉන්න තැනක් වුණාට ඉතින් ඊට පස්සේ මෙතන රජුව තව දෙන්නෙක් රජකම් කරලා තියෙනවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමයි නිශ්ශංක මල්ල රජතුමයි. අන්න ඒ විදිහට තමයි ඉතින් අපිට මෙතනදී මේක ගැන විස්තර දැනගන්න පුළුවන් වුණේ. ඉතින් මේකේ ටුවරිස්ට් ටිකට් එක රුපියල් 3000. ඉතින් ලංකාවේ මිනිස්සුන්ගෙන් මේ ලෙන බලන්න යන රුපියල් 37ක්වත් අය කරන්නේ නැහැ. ඒ වුණාට ලංකාවේ මිනිස්සුන්ට වැඩිය මේ දේවල් ගැන උනන්දුවක් තියෙන පිටරට මිනිස්සුන්ට. ඊට පස්සේ ඉතින් ඔන්න අපි නැවතිලා හිටපු තැනට ගියා. මේ පහුවදා උදේ අපි ආයෙ පිටත් වුණා. මට එතනත් වීඩියෝ ක්ලිප් නම් ගන්න තමයි ආවේ. ඊට පස්සේ අපි මිහින්තලේ බලන්න තමයි ගියේ. මේ මිහින්තලේ අපි මුලින්ම මිහින්තලේ ගලට ගියා සෙනඟ වැඩි වෙන්න කලින්. ඊට පස්සේ තමයි මිහිඳු චෛත්‍ය බලන්න ගියේ. ඉතින් දැන් අපි ඉන්නේ මිහිඳු සෑය ළඟ බලන්න ඇවිල්ලා. මෙතන නම් හරිම ලස්සනයි. මෙතන වාඩි වෙලා ඉන්න තැනක් තියෙනවා. මෙතන චෛත්‍ය 3ක් එක දිගට පේනවා. එකක් තූපාරාමය, අනිත් එක මිරිස වැටිය, අනිත් එක රුවන්වැලි සෑය කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඒ වගේම දෙපැත්තෙන් ජේතවනාරාමයක් පේනවා. ඊට පස්සේ අපි ජයශ්‍රී මහ බෝධිය ගාවටයි රුවන්වැලි සෑය ගාවටයි ගියා. ඊට පස්සේ අපි එතන යනකොට හරක් අම්මා කෙනෙකුයි පැටියෙකුයි එතන හිටියා. ඒගොල්ලෝ ගොඩාක් වතුර තිබා වෙලා මං හිතන්නේ හිටියේ. අපි ඉතින් ඊට පස්සේ ආයෙත් ටැප් එකක් ගාලා වතුර බොන්න දුන්නා. අපි මේක කියනකොට කකුල් පිච්චි තමයි ගියේ. හරිම අමාරුයි මෙතන ගියේ. මොකද මේ වගේ සිද්ධාස්ථානවල සරිප්පු දාන්න දෙන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් ඔන්න අපි රුවන්වැලි සෑය ගාව තමයි මේ ඉන්නේ. මෙතන වෙනදා පරිමාණයෙන් මට 5ක් යනවා. ඒ වුණාට මේ පාරේ ගියේ යන්තම් වට 3යි. ඊට පස්සේ සමාධි පිළිම ගාවට ගියා. දැන් මේ ඉන්නේ ජේතවනාරාමේ ගාව. මේ තියෙන ඉතින් අපේ ට්‍රිප් එකේ අවසානය. ඉතින් අපි ඊට පස්සේ ගෙදර එන්න පිටත් වුණා. මේ තියෙන ගෙදර එන ගමන් තමයි. එහෙනම් අපි ආයේ අර vlog එකකින් හම්බ